බැරි වෙන එකක් නෑ. Bye. Hati lawe, ada bokanya. අයිසියට මිනිහෙක් ඉන්නවා. මොකද අනිකා පය වෙලා කෑ ගහන්නේ? මේ ડોක්ටර් සෝලා නේද? අනේ අයිස් කුට්ටියක් වෙලා. හරි බව එයාට උගක් හීතලා තිනේද? ඔයාලා හිතනවද මෙයාට සිහිය ගන්න පුළුවන් කියලා? කොහොම හරි 100 ගන්න ඕනේ. මෙයා අපිට වටින දායාදයක්. පෙන්ගුයින්ලගේ කොහෙද කියලාත් මෙයාගෙන් දැනගන්න පුළුවන්. ඉක්මනට අයිස් දිය කරලා එයාව ගමු. කාලංග හරි තියෙනවද රත් කරන මැෂින් එක? මොන පාටද ඕනේ? ඉක්මන් වෙන නරකයි. ශරීර උෂ්ණත්වය එක්වර වෙනස් වීම ජීවිතයට හානි කරයි. ඒත් ඉතින් දිගටම මේ විදිහට විදිලා ඉන්න එකත් මෙයාට හොඳ වෙන්න විදියක් නෑනේ. ඒක ඇත්ත. මෙතන ඉක්මනටම ගියේ නැත්නම් ඊළඟට මෙදෙන්නේ මම. එයා මෙතන පිට වෙන තියනවා නම් ඕනම දෙයක් කරයි වගේ. සීතල අඩු වෙන්න මේ තේ ටික බීලෙමු. ඒයි මේ අහන්න මම සුභාරංචියකුයි අසුභාරංචියකුයි දෙකක් ගෙනාවා. අසුභාරංචිය තමයි තව දවස් දෙකකට අපිට මෙහෙන් යන්න බැරි වෙනවා. ලොකු අයිස් කුණාටුවක් එනවලු. අනේ අයියෝ අයිස් කුණාටු වලට මං හරි බයයිනේ. ඔයා ඕන එකකට බයයිනේ. එතකොට සුභාරංචිය? ඒ වැටෙන්නේ අයිස් කැටනේ. නියමයි. ඒ කියන්නේ අපිට දවස් දෙකක් තියෙනවා. අපි අර සතා එන්න කලින් මෙයාව ගිහින් දාමු. කවුද දන්නේ අර සතා මිනිමස් කනවද කියලා? මේ ටීවී එකත් හරියට කාලගුණේ වගේමයි. හිම විතරයි බේන්නේ. ඒයි මොන පොලොස් කොට්ටෝරුවද ලයිට් ඔෆ් කළේ? උණුසුමත් නැති කරලා. දැන් උණුසුමත් නැත්තම් මේ අයිස් ටික දිය කළා මෙයාට සිහිය ගන්න අපි මොනවද කරන්න ඕනි? අර ඉංජිනේරු සාජන් ලින්ඩයි විදුලිය පාලනය කරන්නේ. එයාගේ අර තක්කඩි මහලු මූණගේ සම්බන්ධයක් තියෙනවා. අපි ගිහින් ජෙනරේටර් කාමරේ සෝදිසි කරමු. ඔයාට පුළුවන් පොඩ්ඩක් මෙයා ගාවට එලා ඉන්න. මම මෙයා ළඟින් හෙල්ලෙන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. අන්න ඒක ගියා. හරි දැන් ඉතින් අපි ආපහු බෙදෙන්න ඕනේ. කට්ටියක් ගිහිල්ලා වෙරළ දිගේ සෝදිසි කරන්න ඕනේ. අනික් කට්ටිය මේ හරිය ටිකක් සෝදිසියෙන් ඉන්න. ෂැගි ඔයාට ස්කුබිටයි මේ දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. හොඳයි අපි බලමු. ඩැෆ්නි අර මාළු යකාව දැක්කනේ මූදු වෙරළදී. හැබැයි අපි මෙහෙට වෙලා හිටියාම ඌ ඇවිල්ලා අපි හොයාගනි. අපි මොනවා කළත් අන්තිමට ඒක අපි හොයාගන්න එක නම් සිකුරුයි. ඔන්න මගෙන් ගෝල් එකක්. ඔයාට බෑෂගේ වතුර සීතලයි යෝ මිදෙයි. එතකොට මගේ ස්කුබියා දැන් බල බල ඉන්න වෙලාවක් නෑ. අර කරමල්ලකා ස්කුබිව අල්ලගන්න කලින් අපි ආව බේර ගන්න ඕනේ. මං ගිහිල්ලා අර කිම්දුන් කට්ටලේ අරගෙන එන්නම්. චූටි පිටි එපා. ඒකට කමක් නෑ. එයාගේ පිහටු යාව සීතලෙන් ආරක්ෂා කරනවා. ඒත් යාව මාළු එකකින් ආරක්ෂා කරන්නේ මොනවද?